මොකක්ද උනේ? මමයි දින්නයි තරිඳුයි හසිතුයි ඇයි හතර දෙනා එකට මුණ පොඩ්ඩක් සෙට් වෙලා ෂොට් එකක් දානවා. අද තමයිද ලංකා? ආතල්ල ගැන මේ කරේ සල්යම ගන්න කරගෙන ඇත්තටම ඇහුවා. ඉතින් බලපෑම් මරේමේ නැද්ද? ගැහුවේ නැත්තම් ඒ කියන්නේ අපේ තරිඳු මෝඩ නැහැ. අවුලක් ඉදන්න තරිඳු. දැන් මේ ලංකාවේ කඩවුණු පොරොන්දුවෙන් මාර වචනය කඩවුණු පොරොන්දුව කඩවෙලා ගිහිල්ලා කඩවුණු පොරොන්දුවෙන් ලංකාවේ මේ චිත්‍රපටි පටන් ගන්නවා. ඊට පස්සේ කළු සුදු වලින් පටන් අරගෙන හෙමින් වර්ණ වලට ඇවිල්ලා සමහරලාවට මේ මහා දැවැන්ත චරිත ගොඩ නැගිලා මේ සිනමා සක්විතිලා බිහි වෙලා ලංකාවේ සිනමාවේ. ඉතින් විවිධ ගමනක් ලංකාවේ සිනමාව ඇවිල්ලා ඊට පස්සේ කාලයක් යනකොට සිනමා ශාලා මොනවද කරන්නේ මේ සමතලා කරලා ෆැක්ටරියක් හදනවා. ෆැක්ටරිය හදනවා මිනිස්සු. මොකද මේ තේරුම් නැහැ සිනමා කර්මාන්ත ශාලාව බිඳ වැටලා කර්මාන්තයෙන් බිඳ වැටලා සමහර මම හිතන්නේ ප්‍රසිද්ධ නළුවෝ ඉන්නවා. හැබැයි බිඳ වැටිලා දැන් නළුවෝ නිලි ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ මේ පොඩක් මෑත කාලේනම අපිට පේනවා ටිකක් සිනමාව නිකන් නැගිටින්න හදනවා වගේ කේස් එකක් පේන්න තියෙනවා. පොඩි අනෙක් ජීවියක් කරන් වගේ පොඩි එකක් පේන්න තියෙනවා. දැන් එතකොට ඕගොල්ලෝ එකතු වෙලා සීලාව 51 එකතු වෙලා මේක ලෝකෙට අරගෙන යන වැඩේදී මේ මැද පෙරදිගට කියනවා පළවෙනි වතාවට. හරි. ඒ හැම දෙයක් එක්කම දැන් හෙට අනිද්දා උගල ප්ලෑන් කරලා තියෙනවා මේ තරිඳු පෙන්වන්න. තරිඳු නෙවෙයි මෝඩ තරිඳු. මෝඩ තරිඳු පෙන්වන්න මේක ඇවිල්ලා මේ වෙනකොට සිනමා ශාලා පිරි ඉතිරි යනවා ලංකාවේ. සිනමා ශාලා පිරි ඉතිරි යනවා. එක පැත්තකින් හාස්‍ය දෙනවා අනිත් පැත්තෙන් පොඩි ආදර්ශයක් දෙනවා මේ මිනිස් ජීවිතය ඇතුලේ මිනිස්සුන්ට ඕනේ සතුටනේ. අනිවාර්යයෙන්. ඒකට ඒ නිසා ඒ අපූර්වත්වයක් දෙනවා. ඉතින් මෝඩ තරිඳු කියද්දි මේ දෙන්න නේ අමතක කරන්න මේ දෙන්න විතරක් නෙවෙයි. 4 දෙනෙක් ඉන්නවනේ. 4 දෙනෙක් ඉන්න. එතකොට මෙතන ඉන්නවා මේ චාමික ඉන්නවා දිනේෂ් ඉන්නවා. ඒ දෙන්න ඉන්නවා. නැත්තේ එතකොට තරිඳු. ඔව් තරිඳු. අවුලක් ඉදන්න තරිඳු. තරිඳු ඒ වගේම තමයි හසිත් නේ. හසිත් දෙන්න නේ 4 දෙනෙක් එකතු වෙලා කරන වැඩක් පොඩක් තරුණ ජවයක් තියෙන මං කියන්නේ මේ කටාවල ඉඳලා ඉතින් මෙහෙම දේවල් නිෂ්පාදනය කරන්න එහෙම මොකක්ද උනේ පොඩක් කිව්වොත් එහෙම තමයි කියනවා මොකද මොනේ කියලා. අපි විලා 19 එකෙන් පටන් ගමු. විලා 19 කියන්නේ අපි දැන් අවුරුදු 4-5ක් ජීවත් වෙන අපේ ගේ. මමයි දින්නයි තරිඳුයි හසිතුයි තමයි හිටියේ 4 දෙනා. මම කියන්නේ හසිත් කියනවට වැඩිය අපි හසිත් මං විතරයි දන්නේ. මුළු දෝහම දන්නේ මාළුපාන් කියලා. මාළුපාන්. ඔව්. ඇයි මාළුපාන්? ඒක ඉස්කෝලේ කතාවක්. ඉස්කෝලේ හරි ඒක මම හිතන්නේ කැන්ටිම වැඩිපුරම ගන්න නැත්තේ මාළුපාන් එහෙම ලයින් එකක් වෙන්නේ නැති. තරිඳුත් දෝහවල කවුරුත් තරිඳු කියලා දන්නේ නැහැ. දෝහවල ප්‍රසිද්ධ චරිතයක් අපේ වීරයා කොටා සාධාරණ කොටා කියලා තමයි දන්නේ මුළු දෝහම. අපි 4 දෙනා තමයි හිටියේ. එක වෙලාවක ලංකාවට යනවා වෙකේෂන් එකක් මයි කොටයි එන්නකොට කොටා කෝල් එකක් දීලා කියනවා මෙහෙම මචං ස්ක්‍රිප්ට් එකක් ආවා. වැඩේ හොඳ වෙයි ගිහින් බලමු කියලා. අපි ගියා 4 මමයි කොටයි තිසරලා දෙන්නයි තිසරයි මුලාන අපි අධ්‍යක්ෂතුමයි තිසර මංගල පොඩි තිසරයි. හෝමගම තැනක පොඩ්ඩක් සෙට් වෙලා ෂොට් එකක් දානවා. තිසර පොඩි කතාව කියන්න ගත්තා. ඒක මාර ආතල්. අහනකොටම ආතල් එක තිබ්බා. ඒ කියන්නේ යා ස්ක්‍රිප්ට් එක ඉවර කරද්දී එතන අපි මූවි එකක් බලලා වගේ එකක් තිබ්බේ. ඒක විෂුවලයිස් කරනවා. ඔතනින් පටන් ගත්ත එක තමයි අපි කිව්වේ වැඩේ හොඳයි වගේ කියලා. පස්සේ දින්නයි මාළුයි ඕකේ එක දුන්නා. කම්පැනි රෙජිස්ටර් කරා විලා 19 කියලා. වැඩේ මම විලා 19 කොහම ඇඩ්‍රස් එක නම ආවත් වෙනවා නේ. අපිට නමක් තිබ්බේ නෑ දාන්න. ඔව්. ගෙදර ඇඩ්‍රස් එක දැම්මා විලා 19 ගෙදර. ඔව් මම හිතන්නේ 4 දෙනා එකට මුණ ගැහිච්ච සෙට් වෙච්ච තැනනේ. දැන් ගොඩක් කට්ටිය මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්වෙස්ට් කරනවා අඩුවෙනේ. ඔයගොල්ලෝ මේකට ඉන්වෙස්ට් කරාද එහෙම නැත්නම් මේක නිකන් ආතල් එකකට කරාද අපි දැනගන්න බෑනේ. ඔව් අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ සල්ලි තියෙනකොට ඉතින් ආතල් එකටත් කරන සමහර අය මේ ඉන්වෙස්ට් කරලා බලන් ඉන්න මේකේ ප්‍රොෆිට් එකක් එන්නේ කොහොමද මොකද්ද වෙන්නේ කියලා මාර බයක් තියෙනවනේ. මොකද උනේ? ආතල්ල ගැන මේ කරේ සල්යම ගන්න කරගෙන. ආතල් එක්ක අදවල දෙක නෑ මං කිව්වේ කතාව ඇතුලේ කිව්වනේ එන ආතල් මේක ඔළුවෙන් මැවුණා චිත්‍ර රූප මැවුණා එහෙම එකක් ගියා කියලා. ඒක ගෙදර අපි හැමදාම මොනවා හරි කතා කරනවා නම් කියනවා අපි හිතපු තැන මොනවා හරි කරන්න ඕනේ අපි මොනවා හරි කරමු. මොකද බිස්නස් එකක් කරගමු කියලා අපි 4 දෙනා එකතු වෙලා. ඔව් ඒක ප්‍රොපෝසල් එනවා මේකක් කරමු ක්ලබ් එකක් දාමු රෙස්ටොරන්ට් එකක් කරමු මංජුලා එක පොඩ්ඩක් එකතු වෙමු. ඔය වගේ කතා අස්සේ තමයි මේක ඇදිලා ආවේ. ඒකත් එක්ක
දෝහවල මොනා වුනත් හොයම වැඩකටම මංජුලයගේ නම ඇදිලෙනවා අනිවාරෙන් හැම දේකටම ඉතින් මංජුල ජයවර්ධන කියන චරිතය කටර්වල ඉතින් හැම දේකටම හැමෝටම සහයෝගය වෙන ඔය දැන් අලුත් කෙනෙක් මේ ඉන්ඩස්ට්‍රීකට එනකොට දැම් පරණය දැන් හා පතාකේ යෝදය කියන එක චිත්‍රපටියන චිත්‍රපටියක් ඉවරලා අනි චිත්‍රපටි සමට එක උඩ එක ප්‍රඩක්ෂන්ස් කරන ඕන තරගන්න ඔගොල්ල දැන් සාමාන්‍යෙන් පොඩි රිස්කයක් එක්කන මේක ගන්න ඒක තියනවන නිවාරද එතකොට අනිත් අයගෙන් මොනහරිහෙම නැද්ද නිකන් හෙම බලපෑම් මරයමේ නැද්ද එම තියෙනවාද පොඩ්ඩ ෆිල්ම් එකක් දුවන් යනකොට නොක ප්‍රශ්න දෙන්න ප්‍රඩක්ෂන් එක ඇතුළේ ඩිරෙක්ට කරන කෙනට වඩා ප්‍රඩක්ෂන් එක තමයි බයින් ඉන්න සමාල්ලාට මොකක්ද මේක වෙන්නේ අවසාන ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා එහෙම පොඩි නැතර මගේ දන්න මේ අපි කරු දන්න ෆිල්ම් කොහොද රන්න කියලා හිද තම මතන සල්ලි දම කට නැති දමිත තමා ඒක මරු කතාව ඒගැන්න පලපුරුද්දක් නැතිකම තමයි මේ අය නැතුව සල්ලි ගන්න මහිතන තීරණය කල තිීරණ අනික මෙගොලො කලින් කිව්වාගේම මේක මේ ෆිල්ම් එක දුවන්න ඒ ෆිල්ම් එකේ නිෂ්පාදක මේ සීන් එක නැත්තව ප්‍රඩියස රෝල් එක ගොඩක්ම ප්ලේ කරලා තින්නේ කොටාය සෑතම ඇතරගම මොකද මේ ක්‍රඩිට් එක තරුතම යන්න කම්පැනි එක ලංකාවිදලා චාමිකය කහිනකොට මට තේරිච්චදේ තමයි දැ මේගොල මෙහහිදලා මේකට සෙට්ටලා හිටියට මයිතන්නේ බර ඇදලා තියන්නේ එය මොකද ඉතින් අනිවාරය මෙගොල දෝහවල බේස්වෙලයින් හිදයි ගැටලුවත් ගෙන ඒ අපි ෆෝම් කරාට තනතු තමයි ඒක කරුට තියාගෙන ඇදගෙනගේ දැන් පොට්ටක් හිටියට වැඩි කොටත් වෙලා වයසට ගියලා ස්ට්‍රෙස් එකත් එක්ක දැන් අපි කෝල්ලයක් ගත්තත් කුණුවර පොතුනක් විතර කියලා තමයි ඊතුරු වෙට් ටික පටන් ගන්න අපි මතක් කරලා ඔක්කොම කරලා ෆිල්ම් එක තියන්න හදන්නේ 12 දෝහවල මේ ෆිල්ම් එක පෙන්වන්න හදනවා. ඔකට 12 පෙන්නනකොට මාස දෙකක් විතර ගිහිල්ලානේ. ඔව් අනිවාර්යයෙන් මම හිතන්නේ මේ ඔක්තෝබර් 10 වගේනේ ලංකාවේ 10 වගේ පටන් ගත්තා. දැන් මොන වගේ තත්ත්වයක් තියෙන මොන වගේ සතුටක්ද දෙන ෆිල්ම් එක ගැන? ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ මේ කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් විදියට සක්සස් වුණා. හිතුවට වැඩිය සක්සස් වුණා වැඩි. ඒකට හේතුව මොකක්ද හිතෙන්නේ සාමාන්‍යයෙන්? ඒක දකින්නකොට හිතෙන්නේ මේ තරම් මේක සාර්ථක වෙන්න හේතුව දැන් තරම් බලන් ඉන්න කෙනෙකුට නැත ඒක වටින. ඇයි මේක සාර්ථක වෙන්නේ? ඇයි මේ ෆිල්ම් එක දිව්වේ කොහොමද මේ ෆිල්ම් එක? අනිත් එක දැන් අපි ගත්තාම ඔයගොල්ලෝ අරගෙන තියෙන කැරක්ටර්ස් ටික ගත්තාම ඕනම චරිතයක් රඟපාන්න පුළුවන්. අනිවාර්යයෙන් මාර සෙට් එකක් කරන ඒවා ඇතුළේ හිනස්සවන විදිහ මිනිස්සුන්ට හාස්‍ය උත්පාදනය කරන එක දක්ෂකම මොනද ඒ සම්බන්ධයෙන් කියන්නේ? ඒක අපිට එකක් කියලා පොයින්ට් අවුට් කරන්න බෑ. මුලින්ම ස්ක්‍රිප්ට් එක සුපර්. ඒකත් එක්ක ඒක අර රූපවලට කන්වර්ට් කරපු අධ්‍යක්ෂණය අපේ තිසර මුලානගේ අධ්‍යක්ෂණය. මියුසික් මියුසික් දිනේෂ්ගේ මියුසික් ටික සහ වෙනස්ම මියුසික් එකක් කරලා දීපමයි. කාස්ට් එක ඒ කාස්ට් එක සීනියර් ඇක්ටර්ස්ලා එකතු වුණා. ඊට පස්සේ අපේ ජෙනරේෂන් එකේ টොප් ඇක්ටර්ස්ලා ආටිස්ට්ලා ටික අපිත් එක්ක එකතු වුණා. අනිත් එක මේ අවුරුද්ද හොඳ අවුරුද්දක් ඒකයි ෆිල්ම් ඒක මේන්ලි කාලෙකට පස් දැන් අපි කතා කරන්නේ සිනමාවේ ආරම්භය. දැන් 2025 කියන්නේ සිංහල සිනමාවට ආයෙත් අලුත් ජීවයක් ලැබිච්ච අවුරුද්දක්. දැන් අපි සීලාව 51 විදිහට මැද පෙරදිගට සිංහල චිත්‍රපටි ගේන්න පටන් ගන්නේ 2025 ජනවාරි. කතාව පටන් ගත්ත කතාව වෙනම කතාවක්. මට හොඳට මතකයි මොකක්ද ෆිල්ම් හෝල් නැතුව දුන්න ෆිල්ම් අපිට අපේ ලංකාවේ ෆිල්ම්ස් දෝහ පෙන්නනවා කියන්නේ හීනයක්නේ. ඔව් නෑ නෑ මං කියන්නේ හීනයක් නෙවෙයි. කිව්වකම අදහසක් නෑ අර ස්ක්‍රීන් එක ගහලා ප්‍රොජෙක්ටර් එකක් දාලා මුවි එකක් කරනවා. අනිවාර්යයෙන් දැන් ජෙෆ්රිලා ගහන ගැහුවේ නැත්තම් ඒ කියන්නේ කටින්දම ගහපු ගේමක් තියෙන නැත්තම් ඕක ඇත්තටම දැන් මයි ජෙෆ්‍රී දැන් මුල් කාලේ මේක මිනිසුන්ගේ ඔළුවට දාන්න try කරනකොට හිතුවේ පිට්ටනියක් මැද්දේ ස්ක්‍රීන් එකක් දාලා පෙන්නනවා කියලා. මේක ෆිල්ම් හෝල් එක සිංහල චිත්‍රපටි මේ දෝහාවල එහෙම තමයි ඒ ඇවිල්ලා අපේ ලාංකිකයන්ට මට කියනවා ඔය කතාව ඇතුලේ මේ උඹලගේ රටේ චිත්‍රපටි බලන්න මිනිස්සු වෙනවද බා? ඕක එහෙම සීන් එකක්. ඕක ඇත්තටම උනේ ඇවිල්ලා වහගෙන තිබ්බේ මේක. ඒ ඒෂියන් ටවුන් එකේ ෆස්ට් ටයිම් අපි හෝල් එකක් ගන්න ගියාම ඒගොල්ලෝ දෙන්න කැමති වුණේ මොකද අපි ඉල්ලන්නේ
සිකුරාද දවසක ප්‍රයිම් ටයිම් එක. තොර ඒගොල්ලෝ කිව්වා මේ නෑ අපිට දෙන්න බෑ. මොකද අපි දන්නේ නෑ ඔයගොල්ලන්ගේ මිනිස්සු චිත්‍රපටි බලන්නේ කියලා. අපේ චිත්‍රපටි බලන්න ලංකාවේ මිනිස්සු එනවා. බුකින්ග්ස් දානවා එනවා ලංකාවේ බලන දෙමළ චිත්‍රපටි බලනවා. ඔය කියන දකුණු ඉන්දියානු සුපිරි නළු නිලියන් ඒවා බලනවා. නමුත් සිංහල චිත්‍රපටියක් බලන්න ඒ නිසා අපිට ඒ වෙලාව දෙන්න බෑ. ඔයගොල්ලෝ නම් වීක් ඩේ එක පෙන්වන්න කියලා. වීක් ඩේ එක අපිට පෙන්වන්න බෑ. සිකුරාද තමයි මේ කට්ටිය ඔක්කොම සෙට් වෙන්නේ ෆන් ගන්න එන්ටර්ටේන්මන්ට් එකට තියෙන්නේ. ඉතින් එතනදී ඉඳලා ඉතින් අපේ අල්ලපු රටේ සහෝදරයෝ කැවති වුණ නෑ මේකට. දුන්න මේ දැන් එතකොට 12 ෆිල්ම් එකට ලෑස්තිනේ. කොහොමද වැඩේ වෙන්නේ කොහොමද? ඇත්තටම කියන්න ඕනේ සීලා 51 විදියට දැන් අපි ජනවාරි ඉඳලා දැන් මේ ස්ක්‍රීනින්ග්ස් ගොඩක් පෙන්නුවානේ. අපි පෙන්නුවා විසල් ආදරේ, කාසිවාසි, වාලම්පූරි, ක්ලැරන්ස් රෙදුම ඔෆ් ද ගිටාර්, රාණි මේ දේවි කුසුමාසන මේ ඔක්කොම මං හිතන්නේ අපිට තියෙන අත්දැකීම තමයි කෙටි කාලයක් තුලදී වැඩිම ප්‍රවේශපත්‍ර ප්‍රමාණය අර ටිකට්ස් වැඩිපුරම ගියේ ඇවිල්ලා මේ වෙනකොටත් මම හිතන්නේ VIP ටිකට්ස් ටික විකුණලා ඉවරයි. ඒ වගේම මෙසනින් ෆ්ලෝ එකේ ටිකට්ස් උත් ඕල්මෝස්ට් ඉවරයි. මම හිතන්නේ තව ටිකට් 3ක් නැත්නම් 4ක් මේ පටිගත කරන වෙලාව වෙනකොට තියෙන්නේ. ඒකත් මං හිතන්නේ ඊළඟ දවසේ වෙනදී නැති වෙන්න පුළුවන්. ඉතින් හරියම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔව් VIP ටික දවස් 5න් ඉවරයි. දවස් 5න්. ඔව්. ජෙෆ්රි හැමෙත් ඉන්නවා. අනිවාර්යයෙන්. නම්බර්ස් ටික දෙන්න ජෙෆ්රි ඉන්නවා. ගයිඩ් කරනවා මෙතෙන්ට එන්නේ නෑ වාඩි එක අපේ වැඩේට එන්නේ නෑ. මේ දැන් ඕක වගේම මේ දැන් තරුණ චිත්‍රපට නිෂ්පාදකවරු දෙන්නෙක් ඉන්නේ. ඉස්සරහට තව වෙයි නේ මොනවා හරි එහෙම. බලන්න පුළුවන්. නොකර ඉන්න හේතුවක් නැහැ. චාමික දැන් හිතුවත් දැන් මේ වගේ දෙයක් දැන් දෝහා වගේ රටක මැද පෙරදිග රටක මෙහෙම දෙයක් සීලාවෝ ජෙෆ්රිලා අන්සාෆ්ලා එකතු වෙලා කරන එක ගැන තරුණ නිෂ්පාදකවරු දෙන්නෙක් විදිහට ලොකු අත්දැකීමක් නැහැ. නමුත් ඔබ දෝහාවල ඉන්න දෙන්නෙක් විදිහට ඔයගොල්ලන්ට දැනෙන්නේ මොන වගේ දෙයක්ද ඇත්තටම? ඒක සුපිරි වැඩක්. අපි දැන් මගේ දැන් අවුරුදු 10ට වැඩි ඉන්නවා හොල. කවදාවත් සිංහල ෆිල්ම් එකක් හෝල් එකට ගිහිල්ලා බලන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. ඒක පොඩි හම්බුණාත් දැන් මේ අයිය දැන් මෙහෙම ලංකාවේ තුන ෆිල්ම් එක. ඔව් ඒක තමයි. ලංකාව පැරලලි මේ ළඟ යන ෆිල්ම් සයින් අඩුයි වෙන්න දැන් අර ලංකාවේ යන ට්‍රෙන්ඩ් එකම මෙහෙත් ටික ටික ඇති වෙනවා. තර්ස්ඩේ වෙද්දී ෆිල්ම් එකක් බලන්න පුළුවන් අපිට. ෆැමිලි ඉවෙන්ට් එකක් එළියට ගිහිල්ලා ඒ වගේ එකක් තියෙනවා. ඉතින් hats off for this. Thank you. And ඒ වගේම අපිත් කියන්න ඕනේ දැන් අපිට මහර ප්‍රවුඩ් මහර පට්ට ෆීල් එකක් තියෙන්නේ කටාර් වල ඉන්න කට්ටියක්. අත කටාර් වල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයෙක් තියෙනවා. ඔව් සිනමාවට එළියේ ඉඳලා ප්‍රොඩියුස් කරනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා කටාර් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ආඩම්බර වෙන්න ඕනේ. මේක කටාර් වලින් ආපු වැඩක් තමයි දැන් ලංකාවේ හිට්ම ෆිල්ම් එක. නැත්නම් ලංකාවේ හවුස්ෆුල් ෂෝස් එක පිට එන ෆිල්ම් එක මොකට තරද. ඉතින් ඒක ඇත්තටම මාර හැපි මාරම ආඩම්බරයි. ඉතින් මේ වගේ ඇත්තටම ඔය චිත්‍රපට නිෂ්පාදනය කරනවා කියන්නේ පොඩි රිස්ක් එකක් තියෙනවනේ. ඒ රිස්ක් එක ගත්තට මේගොල්ලන්ට අනිවාර්යෙන් අපි ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. මේ දෙන්නටයි අපේ තරිඳුටයි හසිත්ටයි අනිවාර්යෙන් ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. විලා 19 ඇවිල්ලා ඒ පෙරලිය කරා. ඔය දැන් බැල්කනි එක පුරවනවා කියලා කියන්නේ දැන් ජෙෆ්රි කියන විදිහට මෙහෙ පුරවන්න පුළුවන්. දෝහාවල අපි පුරවනවා. බැල්කනි එක පුරවන. ලංකාවේ හරි අමාරුයි. ලංකාවේ ෆිල්ම් එකක් දුවන්න මාර අමාරුයි. බැල්කනි එකක් පුරවන්න දැන් සාමාන්‍යයෙන් කපල් එකක් ගියත් වෙන විදිහකට නේ යන්නේ. ලංකාවේ ඇත්තනේ මචං බොරු කියන්න ඕනේ නෑ නෑ සීරියස්. ඔව් මේ සමහර කට්ටිය දැන් මුල් කාලේ චිත්‍රපටි පෙන්වනකොට පෙන්නනවාද කියලා අහනවා. ටිකට්ස් වල ගණන් අහනවා, සීට් නැද්ද අහනවා. ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒ අතරතුර සමහර මිනිස්සු අහනවා මේ බොක්ස් නැද්ද කියලා. ඇත්තටම ඇහුවා. ඉතින් ඇත්තටම ඇහුවා මම. තමයිද ලංකා ඒ සීන් එක එහෙම තමයි. දැන් මම ඕකත් එක්ක කියන්න ඕන දෙයක් තියෙනවා මේ දැන් චිත්‍රපටි ලංකාවේ ওই විදිහට දුවනකොට කොහොමද ලංකාවේ මිනිස්සු දෝහාවලට එලා දන්සලක් දෙනකොට චිත්‍රපටි මට එහෙම කතාවක් ගහරන්න ඒක මොකක්ද ඒක? ඒක ලබන අවුරුද්දේ කරන්න යන ලොකු මෙගා වැඩක් මම. ෆස්ට් ටයිම් තමයි අපි මේක එළියට දාන්නේ. අපි මේ චිත්‍රපට සංස්ථාවත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන යනවා. අපි ලබන වෙසක් එකට දෝහාවල චිත්‍රපටි දන්සලක් දෙනවා. අපි නොමිලේ චිත්‍රපටි බලන්න පුළුවන් චිත්‍රපටි එකක් හෝ දෙකක් අපි තාම ෆයිනලයිස් කරලා නැහැ. අපි චිත්‍රපට සංස්ථාවත් එක්ක කතා කරගෙන යනවා. ඉතින් ලෝකේ ප්‍රථම වතාවට තමයි චිත්‍රපටි දන්සලා වෙසක් එකට පෙන්වන්න යන්නේ. ඉතින් ඒක ලොකු වැඩක්. දෝහාවල ඉන්න ගොඩක් කට්ටිය අපිත් එක්ක දැන්ටමත් මේ ගැන අපි සාකච්ඡා කරගෙන. ඉතින් අපි ආරාධනා කරනවා ඉලා 19 ලටත් මේකට එන්න එකහසු වෙන්න කියලා. මොකද අමුතු වැඩක් අලුත් වැඩක් දෝහාවලින් මෝඩ තරිඳු වගේ ෆිල්ම් එකක් කරාට පස්සේ ලෝකෙටම පේන්න අපි චිත්‍රපටි දන්සලක් දෙන්න ලෑස්ති සීලාව 51.
මං ඒක ගොඩක් බලාපොරොත්තු සාගතව ඉන්න කට්ටියයි කියලා බලන්න. දැන් ඒ වුණාට මෙහෙම දිනේශය චාමිකය දැන් ඇත්තටම තරිඳුලා ඒද බලන්න. අපි ඇතට මුලින් අපි මේ මා ජෙෆ්‍රී කතා කරන්න චිත්‍රපටිය බලන්න නම තරිඳුනන් ටිකට්ටයක් නොමිලි දෙමුද කියලා බලන්න ඇති තරිඳුලා ගොඩක් ඉන්නවා. ඕන නෑම මට මේ පෙරද ම රේඩියක ඕක නම කියනවා දැම මෝට සරිදු කියලා කියනකොට මට ඇත්තම අපේ ස්ටාෆේ කතාරටගෙන මේ බලු වැඩ කරන්න බයිය මහිතන වෙලෝ ස්ටාෆ්ලත් ඉන්නවන මුන් ඔක්කොම බම් මට මෝඩ දරන මෝඩ දරතු කියනවා මේවයි කියලා මංක එහෙම තමයිති මේ ෆිල්ම් පාන්න එහෙම කරන්න එපා ලොක්කු ප්‍රශ්න මංක නෑ මෝඩ තරතු ගැන වාසනවන්ත නම ෆිල්ම් එක බලංගි ලොක්කෝට මිස්සල්ල කියනේ නැන ඒකත් මේ අපි මුලින් ඕක බැලවා ඉට පස බලන්නකොට තරිදු කියන නමතින ගොඩක්ට දොහලන්න ඇයි නම් තිබ්බෙ නැද කිය ලස්සන නම් තියෙනවාන මල්ලල නම් තියෙන අරම ඕන තරන්න ඒ ගැන ලොකු විස්තරයක් අපිට තිස්සර තමයි කියන්න ඕනේ ෆිල්ම් එක කතා කරගෙන යද්දි ප්ලෑන් කරගෙන යද්දි ඔලුවට අප එකක් තමයි එනට දොහවල කට්ටට අපි කියන්න ඕනේ අපේ තරඳු මෝඩ නෑ රයිට ඒ තරිදු මන්දිර මෝඩ නෑගල මහිතන්නේ දැක්වේ එය මෝට නැති නිසාන ෆිල්ම් එක මෙහම දුවන්නේ මේ අනිත්තක මේ මයිතන චාමිකයි අපිට හොඳ හුක්ක එකත් දුන්න දෝහවල අපේ තරුතු මෝඩ නෑ කිය එක ඒක මේක මරු කතාව මිලා 19 දැන් ඔය වැඩේ ප්‍රඩක්ෂන් එක් කරා වගේම ඒ ගොල අලුත් පිරිසක්කදයට සිනමාවට විල්ලා සිනමාව අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම දැන් අලුතින් කෙනෙක් මේ ඉන්ඩස්ට්‍රිකට එනවන නේ ගොඩක් ඕගොල්ලන්ගේ ඇති එක්ස්පේරියන්ස් ඕගොල්ලන්ට සමහර දැන් කොහොමද ඒක පොඩ්ඩක් කිව්වොත් එහෙම අලුත් කෙනෙක් එන්න බලාපොරොත්තු වෙන තව කවුරු හරි ඉන්නවනේ දැන් ඔයගොල්ලෝ හිතනවා දැන් ඔයගොල්ලෝ යාළුවෝ 4 දෙනා එකතු වෙලා ගත්ත නිකන් එදා ඒ සෙට් වෙලා ගත්ත ඩිසිෂන් එක තමයි අද ඔයගොල්ලෝ මෙතන ඉන්නේ මේ ෆිල්ම් එක මෙහෙම දුවන්නේ ඒ ඔයගොල්ලන්ගේ තිබ්බ බොන්ඩ් එක ඒ සෙට් වෙලා ගත්ත ඩිසිෂන් එක ඒ වගේ කට්ටිය ඉන්නවනේ දැන් ඔයගොල්ලෝ දන්න තව කට්ටිය උනත් ඉන්න පුළුවන් මොනවද ඔයගොල්ලෝ හිතන්නේ මේ එහෙම එන එක රිස්කි වැඩිද මොකක්ද ඔයගොල්ලන්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද හිතන්නේ ඇඩ්වයිස් එක චාම්ක දෙනවද ඔය කැල්කියුලේටර් එන්න එපා මචං එන්න එපා මචං වෙනම ඔයාලා හොටෙල් එක හරි ඉන්වෙස්ට් කරලා ඉන්න මචං ඕන දෙක ඉන්වස්ට්මන්ට් එක රිස්ක් එකක් තියෙනවා ෆිල්ම් එකකට යන දැන් ලංකාවේ හොඳ හයිප් එකක් ඇවිල්ලා තියෙනවා මාකට් එක හැදලා තියෙනවා ෆිල්ම් එකකට යනවා නම් ස්ක්‍රිප්ට් එක හොඳයි නම් සෙට් වෙන ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නම් it's a good investment ඒ කියන්නේ ටීම් එක හොඳයි ටීම් එක හොඳයි දැන් මේ මෝඩ තනකු අපිට අමතරව ඒ හිටපු සෙට් එක මාර විදිහට සින්ක් කරනවා ඒ කියන්නේ සල්ලි වලටත් වැඩිය වෙන මොඩ්ඩක් ඉන්නවා ඒකට ප්‍රොඩක්ෂන්ස් තියෙනවා දැන් සින්දුවක් වේවා චිත්‍රපටයක් වේවා ඒ මුදල් වලට එහාගේ ටීම් එකේ තියෙනනේ බොන්ඩ් එක ඒක තියෙනකොට ඒකේ සක්සස් එකට මාරම ලොකු හයියක් වෙනවා කියන්නේ සමහරු තියෙන වෙලාව බලන්නේ නැහැ මේ ෆිල්ම් එකට තමන්ගේ උපරිමයම දෙනවා ඉතින් මේ වැඩේ බලද්දිත් එහෙම ෆීල් එකක් එනවා ඒ කියන්නේ මේ ප්‍රොඩියුසර්ස්ලා විතරක් නෙමෙයි කාස්ට් එක වුණත් මියුසික් වේවා හැමදේකම මම දැන් පොඩි කොලැබොරේෂන් එකක් මම දැකලා තියෙනවා දැන් තිසරි මුලාන කියන්නේ ෂෝට් ෆිල්ම් වලින් කැරියර් එක පටන් ගත්ත ඩිරෙක්ටර් කෙනෙක් ලොකු වැඩ කෑලි දාලා ආපු හොඳම අවස්ථාවයි මම කියන්නේ හරිම වෝල්ට 6 එක ගැහුවා කියන එක කියන්න පුළුවන් දැන් තිසරි මුලාන කියන එක බ්‍රෑන්ඩ් එකක් විදිහට යා මේ ෆිල්ම් එකකින් හදාගත්තා ඉතින් තිසරට හැට්ස් ඔෆ් ඒ ටීම් එකට හොඳ කාස්ට් එකක් තෝරගෙන තිබ්බා මම හිතන්නේ චරිත වලට ගැලපෙනම ඉතින් ඒක නියමයි ඒක හොඳයි දැන් මේ සීලෝ 51 ඉස්සරහට මොනවද කරන්නේ මේ වැඩේ වගේම ඉස්සරහට මේ දෙන්න ඉන්න දැනම පොඩ්ඩක් කතා කරන්නේ කියන්න මොනවද කරන්නේ ඔව් අපි ඉස්සරහටත් අපේ මේ ගමන ඉස්සරහටත් මේ සිංහල චිත්‍රපටය අපි ගේන එක අපි දිගටම කරනවා අපි උත්සාහ කරනවා මාසෙකට ඒක චිත්‍රපටයක් අරන් එන්න අපේ කට්ටියගේ විනෝදාස්වාදය වෙනුවෙන් ඒ එන්ටර්ටේන්මන්ට් ෆීල් එක ගන්න. ඉතින් ඉස්සරහට අපි 12 වෙනිදා 12 අපි පෙන්නනවා මෝඩ තරිඳු. ඊට පස්සේ ජනවාරි 2 වෙනිදා අපි පෙන්නනවා ආයු. ඒ වගේම පෙළගස්සලා තිනවා ෆාදර්. ඒ වගේම තව ගොඩක් චිත්‍රපටි ඉස්සරහට එන්න තියෙන. ඉතින් අපි උත්සාහ කරන්නේ ලංකාවත් එක්ක යනකොටම පැරලල් අපිටත් මෙහි අරන් පෙන්න ගන්න පුළුවන්. මොකද අපි සතුටුයි. අපි පටන් ගන්නකොට දැන් මායි ජෙෆ්‍රි අත්තු අපේ සීලාව 51 කණ්ඩායම අපි මුලින් යනකොට අපිට ඒ අවයානස් එක ක්‍රියේට් කරගන්න එක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මේ ෆිල්ම් ගේනවා මේ හෝල් එකේ තමයි තියෙන්නේ කියලා. දැන් ෆිල්ම් එකක ටිකට් රිලීස් වෙච්ච ගමන් දැන් ජෙෆ්‍රි කිව්වාගේ VIP ගන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් මම හිතන්නේ සතියකටත් දවස් 5කින් විතර VIP sold out වුණා. ඉතින් දැන් ඉගෙන දෝහා එකේ ඉන්න ෆිල්ම් හෝල්ස් වල අය දන්න උදවිය දන්නවා දැන් ලංකාවේ ෆිල්ම්ස් කියලා එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් මතක් ලංකාවේ ක්‍රිකට්
දැනගන්න ජයසූරිය වගේ අරවින්දලා වගේ දැන් ෆිල්ම් තියෙනවා ලංකාවේ මිනිස්සු ෆිල්ම්ස් බලනවා ඒ ෆිල්ම්ස් නියමයි කියන දැන ඇත්තරම කියනවනම් මේ අපි දැන් අපි වැඩ කරන්න නෝ සිනමස් එක්ක නෝ සිනමස් සිලවෝය තමයි අපි මේක එක්කස් වෙලා මේක දේ කරන්නේ ඇත්තටම කියනවනම් නෝ එකේ කට්ටිය කැමති සිංගල් ෆිල්ම් එක තියෙන දවසට මොකද එදාට ලොකු ක්‍රවුඩ් එකක් එනවා ඒ වගේම ඔයා දන්නවා මේ චිත්‍රපටියක් බලන සිනමා ශාලාවක තව බිස්නස් සෙග්මන්ට්ස් තියෙනවා දැන් ඔය ස්නැක් එකක් ගන්න උනා තියෙනවා ඒගොල්ලෝ මාරක් කැමති ඔය එදාත් ඇවිල්ලා කිව්වා මේ පොප්කෝන් ඔක්කොම ඉවරයි ඔයගොල්ලන්ගේ මිනිස්සු ගත්තා කියලා ඉතින් අපි ඒ කියන්නේ ඒකෙන් අපි අදහස් කරන්නේ ඒගොල්ලෝ සතුටුයි කියන්නේ අපේ මිනිස්සු සිනමාවට නැඹුරු වෙනවා කියන්නේ ඒ එතකොට තව අපිට අවස්ථාව තියෙනවා දැන් අපි ඉස්සරහදී අපි කල්පනා කරනවා එක ෆිල්ම් හෝල් එකක සීමා වෙන්නේ නැතුව තව තැන් දෙක තුනක පෙන්වන්න ඉතින් අපිට ඒ ආශිර්වාදය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉතින් කට්ටිය උදව් කරනවා බොහෝ වෙලාවට අපිට මොඩ දරුවෝ අරගෙන යන්නේ තව එකටනේ බොහෝ වෙලාවට අපි හිතනවා අයියේ මේ දැන් ඉවරයි අපේ කතා බහ ඒ අතර මට අහන්න ඕනේ දැන් ඊයේ පෙරේද තිබ්බ බහරෙන් වලනේ මෝඩ දරුවෝ තිබ්බනේ බහරෙන් රටවල් ලංකාවේ වුණාම රටවල් 18ක වගේ දුවනවා. ඔව් මෝඩ දරුවෝ තිබුණා මම දැක්ක නෑ බහරෙන් වල තිබුණා ඒ අතිසාර්ථකයි එතන ෆොටෝස් වගේක් එම දාලා තිබුණා අතිසාර්ථක මේක එකක් තිබුණා ඉතින් ඒක හරි සන්තෝෂයට කාරණයක් නේ හරි අවසාන වශයෙන් දැන් මොනවාද අපේ දෝහා ඉන්න අයට කියන්න තියෙන නිතර හම්බෙන මිනිස්සු ඉන්නවා දෝහා ඉන්න විතරන්නේ මුළු ලාංකිකයන්ටම කියන්න දෙයක් ඇති සහ ලාංකිකයෝ අපි හැමෝටමනේ හරි වටිනාකමක් ඕගොල්ලන් මේ වගේ දෙයක් කරන එක ගැන ඉස්සරහදී කරන කතාවට වඩා මේක ඇතුලේ මොනවද කියන්න තියෙන්නේ අපේ ලාංකිකයන්ට ලංකාවේ සිනමාව එක පැත්තෙන් රැක ගන්නම කියලා බලාපොරොත්තුකින් නෙවෙයි කරාගේ කෙලින්ම කිව්වනේ දෙලේෂ නෑ සල්ලි ඕනේ සල්ලි වලට තමයි කරේ වැඩේ මේමයි මොනවද කියන්නේ දෝහාවල කට්ටිය ඇවිල්ලා ෆිල්ම් එක බලන්න ඒක වෙනම ආතල් එකක් වෙනම වැඩක් ෆන් එකක් ගන්න අපිටත් කමෙන්ට් එකක් දෙන්න ෆීඩ්බැක් එකක් දෙන්න අපේ සීලාව ක්‍රවුඩ් එකට ෆීඩ්බැක් සපෝට් එකක් දෙන්න මටත් කියන්න තියෙන්නේ 12 තියෙන්නේ ආතල්ම වැඩක් වෙනස් වැඩක් එලව මෙලෝ යා කරන අපේ එක අමෝඩ තරිදු මේක තමයි මෝඩ තරිදුගේ ටැග් ලයින් එක ඉතින් එලෝ මෙලොව යාවෙන්න එලෝ ගිහින් මෙලොව එන්න පුළුවන් ෆිල්ම් එකක් එන්න හිත පිරෙන්න හිනාවෙන්න පුළුවන් පවුල හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් ඉතින් අපි ආරාධනා කරනවා 12 තව ටිකට හරිම සීමිත ප්‍රමාණයක් තියෙන මංගල දර්ශනයේට ඉතින් එක්මන් කරලා ගන්න අරන් ඇවිල්ලා විලා 19 ලා මහන්සි වෙලා කරපු වැඩේ ප්‍රතිඵල බලන්න එදා එකතු වෙන්න කියලා කියනවා නෝ සිනමාස් මුෂේරිබ් ගැලරියාවට එනහරි ඉතින් thank you very much අයියලා ඔක්කොටම thank you වැඩේ බොහොම ස්තුතියි ඇත්තටම අපි මේ පොඩි කෙටි දැනුම් දීමකින් තමයි මේක ගෙන්න ගත්තේ ඉතින් ඇත්තටම කතා කරන්නේ නැහැ අනිවාර්යෙන් ඉතින් අපි සතුටු වෙනවා 4 දෙනාම ඉන්න පුළුවන් ඇත්තටම තරින් අය ඉන්න පුළුවන් නම් අපිට මීට වඩා තව ටිකක් දේවල් ටිකක් අහගන්න තිබුණා නමුත් අපි ආදරෙන් මතක් කරන යාවයි හසිත් අයවත් නැත්නම් අපි හැමෝම දන්න මාළු පොඩ පරිස්සමෙන් කතා බහ කරන්න ඕනේ මොකද පොඩි ස්ක්‍රිප්ට් ගන්නවා ටක් ගාලා අපකම ඔළුවට අරන් ගිහලා ඒගොල්ලෝ කතා කරලා ඒගොල්ලෝ ෆිල්ම් සදනවා නිසා ඒක නේද හරි ඔව් ඒ ඉඳ කල්පනා ඇති වැඩේ කරගෙන යන thank you අය බොහොම ස්තුතියි thank you so much thank you මොඩ දරඳු බලන්න එන්නේ අනිවාර්යෙන්